Remember when I told you no matter where I go, I'll never leave your side. You will never be alone. Even when we go through changes, even when we're wrong. හෙලෝ ඔන්න අද අපි හදනවා ටිකක් වෙනස් විදිහේ කෑමක්. අපි අද හදමු ගමි බෑස්. පොඩි ළමයි කන්න ආසම කෑමක්. පොඩි ළමයි විතරක් නෙමෙයි අපිත් කන්න කැමතියි. එහෙනම් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි මේක හදන්න ගත්තේ මෝතයිගේ රාස්බෙරි ෆ්ලේවර් එක. ඉතින් ඔයගොල්ලන්ට කැමති ෆ්ලේවර් එකක් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපි ඉක්මනට දැන් මේක හදාගමු. අපි බලමු මොනවද මුලින්ම කරන්න ඕනේ කියලා. මේක අපි රත් කරන්න පුළුවන් භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි මේකට වතුර කෝප්ප භාගයක් දානවා. අපි දැන් මේක මික්ස් කරලා ඉවර වෙලා මේක ලිපෙන් තියාගන්න ඕනේ. මේක දැන් හරි පද වෙනකන් ඔයාලා කූරු ගා ගන්න ඕනේ. ඇඳට ඇදෙන ප්‍රමාණයෙන් ඒ කියන්නේ අන්තිම බිඳුව ඇදෙනවා නම් මේකේ පදම හරි. එහෙනම් අපි දැන් මේක ඉක්මනට මේ ලිපෙන් බාගමු. මේ තියෙන්නේ අපි ගත්ත මෝල්ඩ් එක. ඔයගොල්ලන්ට මේට වඩා සයිස් එකෙන් පොඩි මෝල්ඩ් එකක් ගන්න උනත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ මෝල්ඩ් එකට අපි හදාගත්ත ජෙලි එක දාගමු. දැන් අපි මේක දාන්න යන්නේ මේ මෝල්ඩ් එකට. හරි සමට දාගන්න ඕනේ. දැන් අපි හදාගත්ත ජෙලි එක අපේ මෝල්ඩ් එකට දාගත්තා. දැන් මේක සෙට් වෙන්න පැයක් විතර අපි ෆ්‍රිජ් එකේ තියලා ගමු. ඊට පස්සේ බලමු අපේ ගමි බෑග් එක කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් ගමි බෑස් ටික ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. පැයකමාරක් විතර තියෙන තමයි අපි ගත්තේ. අපි දැන් බලමු හරියට ඒක සෙට් වෙලාද කියලා. අපි ගත්ත මෝල්ඩ් එක ලොකු වැඩි. ඒ නිසා ඔයගොල්ලෝ පොඩි එකක් ගන්න. නැත්නම් ඔයාලට ගලව ගන්න අමාරු වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත ගමි බෑස් ටික. ඒක ඇත්තටම මේ විදිහටම තියෙනවා. හැබැයි අපි ගත්ත මෝල්ඩ් එක ලොකුයි හින්දා ඒකට අල්ලපු ප්‍රමාණය ටිකක් වැඩි. දැන් අපි රස බලන්න යන්නේ. කාලා බලමු කොහොමද කියලා. මේක හරිම රහයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් ඉතින් තවත් දවසක තවත් vlog එකක් කරගෙන see you bye.